ඔයා දින 30ක් තිස්සේ දවසකට ස්කොට්ස් 100ක් කළොත් ඔයාගේ ශරීරයට මොකද වෙන්නේ? පළවෙනි දවස 50 වෙනි ස්කොට් එකට එනකොටම කකුල් ගිනිපත්තු වෙනවා වගේ දැනෙනවා. කකුල් ඉදිරිපස මස්පිණ්ඩු දැවෙනවා වගේ, පිටුපස මස්පිණ්ඩු තද වෙලා වේදනාව දෙනවා. ඔයාට අතරමඟ විවේක ගන්න වෙනවා. ඉදිරියට යනකොට කරන හැටි ටික ටික අවුල් වෙනවා. අවසාන ස්කොට්ස් ටිකට එනකොට කකුල් කම්පණය වෙන්න පටන් ගන්නවා. හරි ලෙස නැගී සිටින එකත් අමාරු වෙනවා. තුන්වෙනි දවස උදේ නැගිටිනකොට සාමාන්‍ය විදියට ඇවිදින්නත් අමාරුයි. කකුල් මස්පිණ්ඩු තද වෙලා වේදනාව දෙනවා. පඩිපෙලෙන් පහළට බැසීම සැබෑ දුෂ්කරතාවයක් වෙනවා. පිටුපස මස්පිණ්ඩු එතරම් වේදනාව වෙලා ඉඳ ගන්නත් අමාරුයි. ඔයා ගන්න හැම පියවරක්ම ඊයේ කරපු ස්කොට්ස් මතක් කරවනවා. හත්වෙනි දවස දැන් ඔයාගේ ශරීරයේ ටික ටික ඒකට හුරු වෙන්න පටන් ගන්නවා. මුලින් තිබුණු වේදනාව අඩු වෙලා යනවා. කකුල් වඩා ශක්තිමත් වගේ දැනෙනවා. විවේක ගන්න වෙලාවත් අඩු වෙනවා. දවස පුරාම ශරීරයේ තබා ගන්න ආකාරයත් හොඳ වෙලා යනවා. 14 වෙනි දවස දැන් පැහැදිලි වෙනස්කම් පේන්න පටන් ගන්නවා. කකුල් ඉදිරිපස මස්පිණ්ඩු හොඳට හැඩගැසුණු වගේ පේනවා. පිටුපස මස්පිණ්ඩු වඩා පිරුණු වගේ පේනවා. දැන් ඔයාට ස්කොට්ස් 30ක් එක දිගට නවත්තන්නේ නැතුව කරගන්න පුළුවන්. ජීන්ස් කකුල් වටේ ටිකක් තද වෙලා පටන් ගන්නවා. 21 වෙනි දවස දැන් ඔයාලේ කකුල් හරිම බලවත්. පිටුපස මස්පිණ්ඩු වටකුරු වෙලා උස් වෙලා පේනවා. කකුල් මස්පිණ්ඩු තද වෙලා වැඩි වෙලා තියෙනවා. ස්කොට්ස් 100ම කිහිප වතාවකින් ලොකු අපහසුතාවයක් නැතුව කරගන්න පුළුවන්. 30 වෙනි දවස දැන් සම්පූර්ණ වෙනසක් පේනවා. ඔයාගේ කකුල් හැඩවත් සහ ශක්තිමත්. මස්පිණ්ඩු හැඩය ඇඳුම් ඇඳලා හිටියත් පේන තරම්. පහළ ශරීරයේ ශක්තිය බොහෝ වැඩි වෙලා දිනපතා කරන ඇවිදීම, නැගීම, වැඩ කිරීම ගොඩක් පහසු වෙලා යනවා.